මේ වෙබ්සයිට් එක මේ විදිහට ඩිසයින් කරගත්තේ කොහොමද කියලා බලමු. මුලින්ම වෙබ්සයිට් එකට යන්න. මෙතන ඔයාට සෙක්ෂන්ස් ටික පෙන්නනවා. මුලින්ම බලමු මේ සෙක්ෂන්ස් ටික මැනේජ් කරගන්නේ කොහොමද කියලා. මෙතන ඇඩ් සෙක්ෂන් ක්ලික් කරලා ඔයාට අලුත් සෙක්ෂන්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන unhide hide buttons තියෙනවා. ඒකෙන් සෙක්ෂන් එකක් ඔයාට වෙබ්සයිට් එකේ පෙන්වන්න ඕනේද නැද්ද කියන එක තෝරගන්න පුළුවන්. ඒ වගේම මේ සෙක්ෂන්ස් ඔයාට තියෙන තැන මාරු කරගන්න පුළුවන් මේ විදිහට. දැන් අපි බලමු සෙක්ෂන් එකින් එක. මුලින්ම navigation bar එක බලමු. මෙතන ඔයාට පෙන්නනවා links ටික. ඔයාට මෙතන links වල නම URL ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම add link වලින් තව links අලුත් links ඇඩ් කරගන්න අවශ්‍ය නම් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනත් on off button එකක් තියෙනවා. ඔයාට මේක අවශ්‍ය නැත්නම් delete කරගන්නත්, පේන්න ඕන නැත්නම් මේ button එක disable කරගන්නත් පුළුවන්. එතකොට මෙතන තියෙනවා action buttons. sign in button එකයි sign up button එකයි තමයි මම මෙතනට දාලා තියෙන්නේ. ඒකත් on off කරගන්න පුළුවන්. මෙතන තියෙනවා button style එක. මෙතනින් මේ විදිහට button style මාරු කරගන්න පුළුවන්. text colors මේ fill එකේ colors මාරු කරගන්න මෙතනින් පුළුවන්. මෙතනින් add button click කරලා අලුත් button එකක් add කරගන්නත් පුළුවන්. මේ තියෙන background එක navigation bar එකේ background color එක මම දැනට solid color දීලා තියෙනවා. gradient color එකක් දාගන්නත් පුළුවන්. site theme එකට තියන්නත් පුළුවන්. අනිවාර්යෙන් section එකක් create කරගත්තට පස්සේ save කරගන්න. ඔයාට මෙතන preview කියන එකෙන් හදපු ටික බලා ගන්න පුළුවන්. මේ විදිහට navigation bar එක තියෙනවා. මේ තියෙන්නේ දැනට දාලා තියෙන ටික sign in එකයි sign up එකයි. මේ links ටිකයි. දැන් අපි hero banner එක බලමු. hero styles තියෙනවා මේ විදිහට ගොඩක්. දැනට මම image slide කියන එක තෝරගන්නවා. මෙතනට ඔයාට මෙන්න මේ size එකෙන් මෙතන size එක දීලා තියෙනවා. මේ size එකෙන් images add කරගන්න පුළුවන්. එතකොට මෙතන transitions තියෙනවා. fade slide ඒ කියන්නේ මේ images දෙක මාරු වෙන transitions. එතකොට මෙතන තියෙනවා කොච්චර වෙලාවකින්ද මේ image දෙක එකින් එකට මාරු වෙන්න ඕනේ කියන එක. මෙතන තියෙන්නේ මේ banner එක පේන්න ඕන උස ප්‍රමාණය short medium tall full screen. මම දැනට short කියන එක දෙනවා. එතකොට මෙතන image එක කොහොමද fit වෙන්න ඕනේ කියන එක තමයි මෙතන තියෙන්නේ. මෙතනින් මම දැනට no crop කියන එක දෙනවා. මෙතනත් ඔයාට action buttons add කරගන්න පුළුවන්. මම දැනට navigation bar එක add කරපු නිසා මෙතනට add කරන්නේ නැහැ. මෙතන ඔයාට buttons තියෙන්න ඕන තැන සහ තියෙන්න ඕන විදිහ select කරගන්න පුළුවන්. දැනට මෙතන buttons මම add කරපු නැති නිසා මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේකත් save කරගන්නවා. මේ තියෙන්නේ මම දාලා තියෙන images දෙක. ඊළඟට statistics බලමු. මේකේ මෙතන header text එක ඔයාලට මෙතන add කරගන්න පුළුවන්. මෙතන fonts තියෙනවා වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම text color එක, color type එක මෙතනින් මාරු කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාගේ තියෙන stat ටික add කරගන්න පුළුවන්. මෙතනින් on off කරගන්නත් පුළුවන්. මෙතන icons තියෙනවා select කරගන්න. මෙතන value එක දාන්න. මෙතන suffix එක add කරගන්න. එතකොට ඔයාගේ stat එකේ label එක එන්න ඕන විදිහ මෙතන add කරගෙන colors මෙතනින් change කරගන්න පුළුවන්. මෙතන ඔයා පහළට scroll කරද්දී මේක animate වෙලා එන්න ඕනේද නැද්ද කියන එක මේ button එක click කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් background type එක මෙතනින් select කරගන්න පුළුවන්. color එක මෙතනින් select කරගන්න පුළුවන්. දැන් මේක save section දීලා මේ තියෙන අපේ statistics ටික. දැන් teacher profile එක බලමු. මේකෙදී මෙතන ඔයාට image එකක් add කරගන්න පුළුවන්. මම දැනට මෙතන image එක add කරලා තියෙන්නේ. එතකොට image එක තියෙන ඕන position එක මෙතනින් select කරගන්න පුළුවන්. මෙතනින් corner style එක මාරු කරගන්න පුළුවන්. මෙතන image එක fit වෙන්න ඕන විදිය choose කරගන්න පුළුවන්. මෙතන text එකේ content වල blocks වල gap එක
කොච්චරක් කොහොමද තියෙනවා ටයිප්ද නෝමල්ද වයිට්ද කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට ලේබල් එකක් පෙන්නනවා. මම දැනට ඒක ඔෆ් කරගෙන තියෙන්නේ. ඔයාලට එතන මේ ලේබල් එක ඇඩ් කරගන්න පුළුවන්. මෙතන හෙඩින් එක තියෙනවා. ඔයාගේ ටීචර් ප්‍රොෆයිල් එකේ හෙඩින් එක මෙතන ටයිප් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට අවශ්‍ය චේන්ජස් කරගන්න පුළුවන්. මෙතනත් ෆොන්ට්ස් ටික තියෙනවා. කලින් තිබුණා වගේම මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් කලර් එක ටෙක්ස්ට් එකට ෂැඩෝ එකක් ඕනනම් දාන්න පුළුවන්. ඒක දැනට මම ඔෆ් කරලා තියෙන්නේ. කලර් ටයිප් එක චූස් කරගන්න පුළුවන්. මෙතන මම පැරග්‍රාෆ් එකක් ඇඩ් කරලා තියෙනවා. තව පැරග්‍රාෆ් ඇඩ් කරගන්නත් පුළුවන්. දැනට මම එකක් ඇඩ් කරලා තියෙන්නේ. ඒකෙත් අර වගේම ෆොන්ට්ස්. මෙතන මේ ටික චේන්ජ් කරගන්න පුළුවන්. කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. මෙතනට මම බටන් එකක් ඇඩ් කරලා තියෙනවා join us කියලා. ඒකට icons මෙතනින් තෝරගන්න පුළුවන්. මෙතන style එක මේ විදිහට choose කරගන්න පුළුවන්. color එක background එකේ color එක. ඔයාට මෙතනට එන්න ඕන බටන් එකේ ඒක navigate වෙන්න ඕන කොතනද කියන එක ඔයාට මෙතනින් select කරගන්න පුළුවන්. ඔයාට මෙතනින් custom කරලා URL එක ඔයාගේ එකක් add කරගන්න පුළුවන්. මම දැනට මෙතනට දීලා තියෙන sign up එක මේ ක්ලික් කරාම sign up එකට යන්න. තව buttons add කරගන්නත් පුළුවන් මෙතනින්. දැනට මම මේ ටික ඔෆ් කරලා තියෙන්නේ. එතකොට මේ බටන් එක තියෙන්න ඕන කොතනද කියන එක මෙතනින් කොයි විදිහටද කියන එක මෙතනින් select කරගන්න පුළුවන්. මේකෙත් scroll කරද්දී එන්න ඕන animate එක මම on කරලා තියෙන්නේ. style එක කොහොමද තියෙන්න ඕන කියන මෙතනින් select කරගන්න පුළුවන්. speed එක කොහොමද තියෙන්න ඕන කියලා animate එකේ මෙතනින් select කරගන්න පුළුවන්. මේකෙත් තියෙන අපහු site එකේ background එක මම දැනට solid color දීලා තිනවා. save කරගන්නවා. මේ තියෙන්නේ ඒ හදාගත්ත එක. මෙතනින් join us කියන එක ක්ලික් කරාම sign up එකට යනවා. මම sign up එක add කරපු නිසා. දැන් අපි our classes section එක බලමු. මේකේ මුලින්ම headline එක add කරගන්න. ඔයාට headline එකේ text එකේ changes මෙතනින් කරගන්න පුළුවන්. sizes change කරගන්න පුළුවන්. මෙතන font change කරගන්න පුළුවන්. text color එක, text shadow එක on off කරගන්න පුළුවන්. මෙතන sub text එකක් add කරගන්න පුළුවන්. මේකෙත් ඒ වගේම text එකේ changes මෙතනින් කරගන්න පුළුවන්. font changes මෙතනින්, text color එක මාරු කරගන්න, text shadow එක on off කරගන්න පුළුවන්. මෙතන ඔයාලා classes පෙන්වන විදිහ change කරගන්න පුළුවන්. classes list එක grid එකක් විදිහටද sliders විදිහටද පෙන්වන්න ඕනේ කියන එක මෙතනින් change කරගන්න පුළුවන්. මම දැනට මේක select කරගන්නවා. columns කීයකටද පෙන්වන්න ඕනේ කියන එක මෙතනින් select කරගන්න පුළුවන්. මම දැනට දෙකකට දෙනවා. එතකොට මෙතන ඔයාගේ website එකේ ඔයාගේ classes කීයක් පෙන්වන්න ඕනද කියන එක මෙතන select කරගන්න පුළුවන්. ඔක්කොම පෙන්වන්න ඕන නම් ඔයාගේ classes ගණන් කරලා මෙතන add කරගන්න. මම දැනට 12ක් දීලා තියෙනවා. මෙතන ඔයාගේ classes වල මේ informations ඔක්කොම වෙබ්සයිට් එකේ පෙන්වනවා. ඔයාට මේවා disable කරගන්න පුළුවන් පෙන්වන්න අවශ්‍ය නැත්තම්. මම දැනට මේ ඔක්කොම enable කරලා තියෙනවා. මෙතන background type එක select කරගන්න පුළුවන්. මෙතන animation එක මම enable කරලා තියෙන්නේ scroll කරද්දී animate වෙන්න. මෙතන animation style එක change කරගන්න පුළුවන්. කොහොමද animate වෙන්න ඕනේ කියන එක මම දැනට මේක select කරලා තියෙන්නේ. ඊළඟට speed එක select කරගන්නවා. දැන් save කරනවා. මේ තියෙන්නේ මම හදාගත්ත classes list එක පෙන්වන විදිහ. මෙතන view details වලින් ගිහලා ඔයාලට classes වල අපි අර enable කරපු ටික මෙතන මේ විදිහට පෙන්වනවා. ස්ටුඩන්ට් පුළුවන් මෙතන ක්ලික් කරලා කෙලින්ම class එකට join වෙන්න. දැන් our courses section එක බලමු. ඒකෙත් මෙතන ඔයාලට headline එක add කරගන්න පුළුවන්, fonts change කරගන්න, text color එක, text shadow එක enable කරගන්න. ඒ වගේම sub text එකක් දාගන්න. ඒකේ fonts මාරු කරගන්න, text color එක මාරු කරගන්න පුළුවන්. classes list එකේ වගේමයි මේකෙත් display වෙන්න ඕන විදිහ, column කීයක් තියෙන්න ඕනද කියන එක, courses කොච්චරක් website එකේ පේන්න ඕනද කියන එක වගේම මේ ටික enable කරගන්න, disable කරගන්නත් පුළුවන්. background එකත් classes එකේ වගේමයි type එකක් මෙතනින් change කරගන්න පුළුවන්, color එක change කරගන්න පුළුවන්. මේකෙත් මම animation එක enable කරලා තියෙන්නේ.
ඇනිමේෂන් ස්ටයිල් එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ස්පීඩ් එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ courses. මම දැනට courses දෙකයි හදලා තියෙන්නේ. ඒ දෙක තමයි මෙතන පෙන්නන්නේ. අර වගේම details view කරන්න පුළුවන්. ස්ටුඩන්ට් මෙතනින් join වෙන්න පුළුවන්. දැන් අපි contact බලමු. මේකේ headline එක මෙතන type කරගන්න පුළුවන්. fonts change කරගන්න පුළුවන්. color type එක text colors change කරගන්න පුළුවන්. මෙතන තියෙනවා contact options. ඔයාට මේ options තුනම මෙතන මේ විදිහට add කරගන්න පුළුවන්. enable disable කරගන්න පුළුවන්, delete කරගන්න පුළුවන්. මෙතන මම options තුනම use කරලා තියෙනවා මේ විදිහට. තව options add කරගන්න තියෙනවා නම් මෙතන add කරගන්න පුළුවන්. ඊළඟට මේ options තුන පෙන්වන විදිහ cards විදිහට stack list එකක් විදිහට row එකේ inline row විදිහට මම දැනට මේක තෝරගන්නවා. කාඩ් එකේ ස්ටයිල් එක කොහොමද තියෙනවද කියන එක මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. මම දැනට මේක දෙනවා. මේ ඔප්ෂන්ස් වල අයිකන් කලර් එක මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. ඒකත් ඇනිමේට් ඔන් කරලා තියෙන මම මෙතනින් ස්ටයිල්ස් සිලෙක්ට් කරනවා. ස්පීඩ් එක, බෑග්ග්‍රවුන්ඩ් කලර් එක සේව් කරගන්නවා. මේ තියෙන්නේ contact list එක. ඊළඟට social media ඒකෙත් ටෙක්ස්ට් එක මෙතන දාගන්නවා. මේ ටික චේන්ජ් කරගන්නවා. මෙතන ප්‍රොෆයිල්ස් ටික ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මේ තියෙන ඔක්කොම අයිකන්ස් යූස් කරලා මෙතන ඇඩ් ප්‍රොෆයිල් දීලා ඔයාලට කැමති තරමක් ප්‍රොෆයිල්ස් ඔයාගේ ඇඩ් කරගන්න පුළුවන්. මෙතන ප්‍රොෆයිල්ස් වල ලින්ක් එක මෙතනින් ඇඩ් කරගන්න. එතකොට ඒක ක්ලික් කරාම ඔයාගේ ප්‍රොෆයිල් එකට ස්ටුඩන්ට් යන්න පුළුවන්. ඒකෙත් අයිකන් ස්ටයිල් එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. තියෙන්න ඕන විදිහ මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඇනිමේට් එක ඔන් කරලා තියෙන ස්ටයිල් එක, ස්පීඩ් එක, බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගෙන සේව් කරගන්න. මේ තියෙන්නේ ප්‍රොෆයිල්ස් ටික. මේ ටික ක්ලික් කරාම ස්ටුඩන්ට් ප්‍රොෆයිල් එකට කෙලින්ම යන්න පුළුවන්. අන්තිමට ෆූටර් එක ඇඩ් කරගන්නවා. ෆූටර් එකේ ස්ටයිල්ස් දෙකක් තියෙනවා. මම මේ රිච් කියන ස්ටයිල් එක මෙහෙම දාගන්නවා. ඔයාට සයිට් එකේ ලෝගෝ එක ෆූටර් එකේ පෙන්වන්න ඕන නම් මේක enable කරගන්න. මම දැනට මේක disable කරගන්නවා. මෙතන tagline එකක් add කරගන්න පුළුවන්. ඒක optional. ඔයාට අවශ්‍ය නම් මෙතන add කරගන්න පුළුවන්. මෙතන ආපහු links තියෙනවා. අපි navigation bar එකේ add කරගත්ත links මෙතන add කරගන්න පුළුවන් අවශ්‍ය නම්. මම දැනට මේ ටික ඔක්කොම disable කරලා තියෙන්නේ. මෙතනින් link add කරගන්නත් පුළුවන්, delete කරගන්නත් පුළුවන්. මෙතන තව කොලම් එකක් තියෙනවා. මේ කොලම් එකෙත් ඔයාට අවශ්‍ය මේ ටික ඇඩ් කරගන්න පුළුවන්. අන්තිමට copyright text එක මෙතන ඇඩ් කරගන්න. ඒකේ color එක මෙතන තියෙන්නේ මේ text එකේ color එක. මෙතන ඔයාලා developer credits ඇඩ් කරගන්න පුළුවන්. ඔයාගේ අපේ app එක තියෙනවා නම් ඒක මෙතනට app එකේ link එක ඇඩ් කරගන්න පුළුවන්. මෙතන මේ ටිකේ text colors මෙතන change කරගන්න පුළුවන්. මේකෙත් site එකේ background එකේ තියෙන ඕන colors මේ ටිකෙන් change කරගන්න පුළුවන්. මම දැනට solid color තමයි දීලා තියෙන්නේ. මම දැන් මේක save කරගන්නවා. මේ තියෙන්නේ අපේ foot එක. මම දැන් මේ legal කියන එක විතරයි. ඒ ටික තමයි මෙතන පෙන්නන්නේ. මේ තියෙන copyright text එක. මේ තියෙන මේ link එකෙන් ඔයාගේ app එකට යන්න පුළුවන්. මේ විදිහට ලේසියෙන්ම ඔයාලා තනියම ඔයාගේ site එක design කරගන්න පුළුවන්.